අයිබෝන් යාළුවනේ. අද මම මේ උගලන්ට මේ පොඩි තවත් අදහසක් දෙන්න බලාපොරොත්තු වෙනවා. උගලෝ බලන්නකො මේ මොකද්ද තියෙන්නේ? කුණු මල්ල. මොකද්ද? කුණු මල්ල. දැන් උගලෝ මේ අපි මේ පාරේ යනකොට මේ දකින්න නේද මේ පාර අයිනේ දෙපැත්තේ කුණු දාලා තියෙනවා. නේද? ඒ කුණු දාන කට්ටිය කුණු දාන්නේ කොහොමද? හොරේ. කාටවත් පේන්නේ නැති විදිහට තමයි කුණු දාන්නේ. ඇයි හොරෙන් දාන්නේ? හොරෙන් දාන්නේ ඒක කවුරු හරි දැක්කොත් වෙන ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ඒකට බයයි. දැන් අපි කුණු දාන්නේ කවුද කියලා අපි දන්නේ. ඇයි ඒක හොරෙන්නේ කරන්නේ? හරි දැන් එතකොට ඊට පස්සේ දැන් අපි කුණු දාලා තියෙන ඒවා දැක්කහම අපි මොකද කරන්නේ? ඒ කුණු දාපුන්ට බයිනවා. නේද? අපි කුණු දාපුන්ට බයිනවා. විවිධ ආයතන බයිනවා මේ විවිධ තරාතිරම් වල මිනිස්සු බයිනවා. හැබැයි මම කල්පනා කරා මේ මිනිස්සුන්ට බැනලා තේරුමක් නැහැ නේද? හැමදාම කරේ බැනපියකනේ. ඒ බයින් නැතුව මේ විදිහට අපි කතා කරොත් කල්පනා කරලා බලන්න කොහොමද කියලා. දැන් මේ කුණු ටික මම දාන්න පාරට යනකොට ඊට කලින් මම ප්ලෑන් කරන්න කවුරුවක් නැති තැනක කවුරුවත් දකින්නේ නැති තැනක පාළු තැනක ලස්සන තැනක දාන්න තරම් මම මේ සැලසුම් කරන්න ඕනේ. ඒක නිකම් මේ දැන් මගේ වැඩේ කරන්නේ කුණු වලින් මේ මං ගන්න දින වැඩ ටික මං කරගත්තට පස්සේ මේකේ වැඩක් නැති දේවල් මේ මුදා හරින එක ඒක අනිත් මිනිස්සුන්ට මේ අදාළත් වෙන්නේ ඒක ඒ මිනිස්සුන්ට මොන වුණත් කමක් නෑ. මගේ මේ ප්‍රශ්නේ විසඳුණා නම් ඇති. ඕකනේ සරල කතාව. ඒක මේ තව පරිසරයට මොකක් වෙයිද පාරේ යන මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙයිද ඒවා මට අදාළ නෑ. දැන් එහෙම හිතන්න ඕනේ මේ කියන්නේ එහෙම හිතෙන්න ඉපෑ මේ කුණු ටික දාන්න. නේද? එතකොට දැන් බලන්න ඔය පාරට කුණු දාන අයගේ සිත වැඩ කරන විදිය. දැන් ඒගොල්ලෝ කුණු දාන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ නේ. දැන් මම කියන්නේ මේ මම පෞද්ගලිකව කරනවා නම් මං ගැන තියෙන තක්ෂීරුව මොකක්ද කියන එක තමයි මම මේ කියන්නේ. එතකොට මම හරි ආත්මార్థකාමීත් කුහකයි. මං ගැන විතරයි හැමදේම නිකම් අවස්ථාවාදීව හිතන චරිතයක් විදිහට තමයි මං වැඩ කරන්න ඕනේ. එතකොට මේ දැන් මගේ දැන් දරුවන්ට කොහොමද මේ පණිවිඩය දෙන්නේ? දැන් මම යනකොට වාහනයක යනකොට ඩිකිය දාගෙන කුණු ටික දාගෙන මම පාරට විසික් කරනවා නම් එතකොට මගේ දරුවෝ කියන්නේ මගේ නෑදෑ හිත මිත්‍රයෝ මේක දකින්නකොට ඒගොල්ලෝ මං ගැන හිතන විදිහ මොකද්ද? ඒගොල්ලෝ මම මොන හරි කියන්නේ ආදර්ශමත් චරිතයක් දිහට ඒගොල්ලෝ පූර්වාදර්ශය කරගනීද? දැන් බලන්න මේ කුණු වැඩේ හින්දා මගේ ප්‍රතිරූපයට වෙන්නේ ඩැමේජ් එක බලන්න. නිකන් මේ දැන් සමහරු ඉන්නවා ඒ කියන්නේ කාර් එකකින් ගිහිල්ලා කුණු දානවා. දැන් කාර් එකක් ගන්නවා කියන්නේ කාර් එකක් කරගෙන මොකක් හරි හොඳ ආර්ථික හැකියාවක් තියෙන ආර්ථික වශයෙන් මොන හරි ශක්තියක් තියෙන අයනේ ඒ වැඩේ කරන්නේ. එතකොට ඒගොල්ලෝගේ තියෙන මේ වටිනාකමට තියෙන වටිනාකම මොකද්ද? ඒක එහෙමම දියාරු වෙලා යනෝනේ. නේද? ඒක පැත්තක්. අනිත් එක තමයි දැන් මම මෙහෙම කුණු දාලා යනවනම් පාරේ. ඇත්තටම මේ
මාව මේ මිනිස්සුන්ට ආශ්‍රය කරන්න සුදුසු නෑ ඇත්තටම. වැදගත් තැනක මුල් තැන දෙන්න සුදුසු නෑ. උපදේශයක් ගන්න සුදුසු නෑ. දරුවෝ එක්ක තියන්න සුදුසු නෑ. ඒ සමාජයේ මේ වැදගත් භූමිකාවල් වලට තැන දෙන්න සුදුසු නෑ. නේද? ඉතින් ඒ වගේ දේවල් තමයි මේ ඒ කුණු දාන මල්ල තුල තියෙන්නේ. දැන් මල්ල දිගෑරලා බලපුවාම ඒ මිනිස්සු කාලා දැන් මම කාලා තියෙන්නේ මේ හොඳ මේ මිල අධික ආහාර ජාති නම්. දැන් බලන්නකෝ මේ තත්ත්වයට එන්න එක්ක ඉගෙනගෙන හරි මොනවා හරි ආර්ථික වශයෙන් මොනවා හරි දෙයක් කරලා ඒ ශක්තිමත් භාවය හදාගන්න ඉබේ. හැබැයි මම මෙහෙම කුණු ටික දාන්නේ පාරට දානකොට නිකම් කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද මේ මම මොනවද මොනවා ඉගෙන ගත්තත් ඇති වැඩක් නැහැ නේ. සාර ධර්ම හැදිලා නැහැ. ගුණ ධර්ම හැදිලා නැහැ. සිරිත් පිරිත් හැදිලා නැහැ. විනයක් හැදිලා නැහැ. ඒ ඔක්කොම මේ පාරේ තියෙන කුණු මල්ල තුර ඒ තේරුමක් තියෙනවා. හරිද? දැන් අපි කරන්නේ කුණු මල්ලක් දැක්කම බනින්නේ නැතුව ඒ කියන්නේ බැනලා තීරුමක් නැහැ නේ. එහෙනම් කරන්න තියෙන හොඳම දේ තමයි කුණු මල්ලක් තුලින් කියවෙන කතාව. ඒක සමාජයට දැම්මනම් ඕක නිරන්තරයෙන්ම ඇහෙන්න ගත්තාම මිනිස්සු කල්පනා කරනවා. ඒ නිසා මම මේ වීඩියෝ එකෙන් කරන්න මේ උත්සාහ කරන්නේ ඔබට කියන්න උත්සාහ කරන්නේ මේ පරිසරයේ තියෙන දේවල් එක මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ භෞතික පරිසරයට සිදුවලා තියෙන බලපෑම තුළ අපිට මේ මිනිසුන්ගේ සිත කියවන්න පුළුවන්. එතකොට ඒ කල්චර් එක ඒ සංස්කෘතිය අපිට උඩට ගත්තොත් අපිට පුළුවන් තමන් වටිනා චරිතයක් බවට පත් වෙන්න නම් කළ යුතු දේ සහ නොකළ යුතු දේ මොනවද කියන කතිකාවතක් සමාජය තුළ ගොඩනගන්න. මම හිතනවා ඔබට මේ කියපු වීඩියෝ එක තුළ මේ වීඩියෝ එකකින් ඔබට මොකක් හරි මේකේ අදහසක් ලැබෙයි. කුණු දාන කෙනා හරි කුණු නෙවෙයි. මේ අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන විදියට තමන්ගේ වාසිය ගැන විතරක් හිතන චරිත ගැන සමාජය කොහොමද තක්සේරු කරන්න කියන එක අපිට කල්පනා කරන්න පුළුවන් නම් හැම කෙනෙකුටම මම හිතනවා අන්න එතනින් තමයි අපේ ආකල්පය වෙනස් වෙන්න පටන් ගන්න තැන කියලා. එහෙනම් මම නතර වෙන්නම්. අපි ඊළඟ වීඩියෝ එකේදී තව මොන හරි දෙයක් ගැන වටිනා කියන දෙයක් වෙනස්ම දෙයක් කතා කරමු.